පරිගණකයේ පරිණාමය පරම්පරා පහක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පළමු වන පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවෙනි පරම්පරාව සහ පස්වෙනි පරම්පරාව. මේදී පළමුවෙනි පරම්පරාවේ පරිගණක 1940 සිට 1956 දක්වා සොයා ගන්න ලද පරිගණක. එම පරිගණකවල තාක්ෂණයේ ලෙස රික්තක නල තමයි භාවිතා වුනේ. ඒ වගේම දත්තාදානය, සුරැකීම, සැකසීම සිදුරුපත් භාවිතයෙන් තමයි සිදු වෙලා තියෙන්නේ. මෙම පරිගණකවල යන්ත්‍ර භාෂාව සහ assembly language කියන භාෂා දෙක තමයි පරිගණක භාෂා ලෙස භාවිතා වුනේ. මෙම පරිගණක ඉතා විශාලයි. කාමරයක් විතර විශාල මෙම පරිගණක ඉතා සෙමින් තමයි ක්‍රියා කරේ. එහා මෙහා ගෙන යන්න බෑ. විශාල තාප ප්‍රමාණයක් දහනය කරා, විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරා. ENIAC, EDVAC, EDSAC, UNIVAC, IBM 701 වගේ පරිගණක පළවෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ වෙනවා. ඒතර දෙවෙනි පරම්පරාවට එනකොට විශාල වෙනසක් සිදු වුණා. ඒ ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම නිසා පරිගණකය ඉතා කුඩා පරිගණකයක් බවට පත් වුණා. ඒත් එක්කම floppy disk, magnetic tape වගේ ඒවා ආචයන උපාංග ලෙස භාවිතා වුණා. උසස් මට්ටමේ පරිගණක භාෂා මේ අවධියේදී භාවිතයට ආවා. ප්‍රමාණයෙන් ඉතා කුඩයි, තාප ප්‍රමාණය ඉතාමත් අඩු වුණා, විදුලි පරිභෝජනය අඩු වුණා, වේගවත් වුණා. මෙය මිල අධික වුණා. Honeywell 400, IBM 7030, CDC 16.04, UNIVAC, LARC වගේ පරිගණක මේ සඳහා උදාහරණ. අපි තුන්වෙනි පරම්පරාවට යනවා. තුන්වෙනි පරම්පරාවේදී තවත් ලොකු වෙනසක් වුණා. මොකද ට්‍රාන්සිස්ටර් ගොඩකින් කරන්න පුළුවන්, විශාල ප්‍රමාණයකින් කරන්න පුළුවන් කාර්ය IC මගින් කරන්න පුළුවන් වුණ නිසා තවත් පරිගණකයේ ප්‍රමාණය කුඩා වුණා. තාප දහනය අඩු වුණා, වේගවත් වුණා, මිල අධික වුණා. ඒ වගේම විදුලි පරිභෝජනය අඩු වුණා. උසස් මට්ටමේ පරිගණක භාෂා තමයි භාවිතා වුනේ. IBM 360 370 PDP CDC වගේ පරිගණක එකට උදාහරණ වුණා. පස්වෙනි පරම්පරාවට එනකොට හතරවෙනි පරම්පරාවට එනකොට විශාල ප්‍රමාණයක් අනුකූලිත පරිපථ එකතු කරලා large scale integrated circuit නිර්මාණය වුණා. අපි මේක මයික්‍රෝප්‍රොසෙසර් කියලා හඳුන්වනවා. නූතනයේදී අපි බොහෝ භාවිතා කරන්නේ මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක. ධාරිතාවය වැඩි, නම්‍ය තැටි, ප්‍රකාශ තැටි වගේ දේවල් ආචරණයට භාවිතා වුණා. ඊළඟට GUI graphical user interface භාවිතයට ආවා. මේ පරිගණක ඉතා කුඩායි, එහෙම ගෙන යන්න පුළුවන්. භාවිතයේ පහසුයි. IBM PC, Apple II වගේ පරිගණක උදාහරණ විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. පස්වෙනි පරම්පරාවේ පරිගණක 89 සිට මේ දක්වා අනාගතයේ අපි හිතන්නේ පස්වෙනි පරම්පරාවේ පරිගණක කියලා. මේ පරිගණක අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ ප්‍රමාණයක් භාවිතා කරනවා. විශාල ධාරිතාවයක් රඳව ගන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඊළඟට artificial intelligence මත පදනම් වෙච්ච පරිගණක භාෂා හඬ හඳුනා ගැනීම වගේ දේවල් භාවිතා කරනවා. එහා මෙහා ගෙන යන්න පුළුවන්, අඩු වියදම් සහිතයි, ප්‍රමාණයෙන් ඉතා කුඩයි. හැසිරීම හරිම පහසුයි. මේ විශ්වසනීය බව වැඩි පරිගණක වර්තමානයේ භාවිතා කරන පරිගණක අපි පස්වෙනි පරම්පරාවේ පරිගණක විදිහට අඳුරගන්නවා. එතකොට අපි අදි මේ 10 ශ්‍රේණිය තොරතුරු තාක්ෂණයේ පළවෙනි ඒකකය අවසන් කරනවා පරිගණකයේ පරිණාමය ගැන හඳුනා ගැනීමත් සමග.